යි වයස අවුරුදු 50 පමණ වන විට නැවතීයයි. දැන් ළමයි ඔයාලගේ අම්මලාගේ වයස කීයක් වගේද? ඔයාලට කීයද? 18යි. 19ද? හරි. මේ දැත්තටම ලොකුයි ඈ. දැන් මම ඔය හැමදාම පොඩි පොඩි කිව්වට 19 කියලා කියන්නේ ලොකු වයසන්නේ. දැන් අතරම බඳින්න එහෙම තිබුණා හොඳයි. මේ මගුල මේ අපේ නෙමෙයි ඉතින් ලෝකෙම දුවන සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් අපිට වඩා ඇත්තටම දැන් ඔය දියුණු කියලා සම්මත රටවල් වල මේ ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථකයිනේ. 21 දී වගේ සමහර රටවල ග්‍රැජුවේට් වෙනවා. අපි 21 දී කැම්පස් වලට ඇප්ලිකේෂන් පුරවනවා ගෙදර ඉඳන්. හම්මෝ ඒක නම් මාර කරුමයක් ළමයි. ඊට පස්සේ ඔය පිකටින් අරවා මේ ඔක්කොම ඉවරලා නිකන් ග්‍රැජුවේෂන් එකේ එන්න 26වත් වෙනවනේ 26 27. ඔව් මාර කරදරයක් ඉතින් ඒක. හරි විකාරයක් ඉතින් ඇත්තටම. සමහර කැම්පස් ගෑනු ළමයි ඉන්නවා අම්මලා වගේ උන් දැක්කාම. දැන් අපේ ෆැකල්ටි හිටියා සමහර අයගේ පෙනුම ටික හරි පරිණතයි වගේ. දැන් අපි වුණු ඉන්නකොට ඒ කාලේ දැන් අපි කැම්පස් වල ඉන්නකොට මෙහෙම බඩක්වත් නැහැනේ. කැම්පස් එකේ හිටියා කියලා පිරිමි කොල්ලෝ ඒක ලොකු වයස පෙනුමක් නෑ. උන් විහිං විනාශ වෙනවා අර පොල් මුඩ වගේ හදාගෙන. ඒක වෙනම එකක්. හරිද? නැත්තම් උන් අපූර්වට ඉන්න අපිලෙවල්ට. ඉතින් මේ ඉස්සරහට මේක වෙනස් වුණොත් හොඳයි. එහෙම වුණොත් ඇත්තටම නිකන් 21කින් 22කින් බැඳ හැකියි. දැන් ඒ කාලේ තමයි ළමයි හරිම කාලේ. දැන් මේවා හරියට පටන් ගන්න කාලේ. ඒ කාලේ දින ඩිම්බ හරි නිරෝගී. ඒ කාලේට එන ශුක්‍රාණු වල ගුණාත්මක භාවය වැඩි. ගුණයෙන් වැඩි කියන්න එපා. ආහාර නෙවෙයිනේ. මේ ගුණාත්මක භාව වැඩි. රසකාරක විදිහට පාවිච්චි කරන්න පුළුවන් නැත්තම්. එතකොට ඒවා සංසේචන වෙලා හැදෙන ළමයි හරි නිරෝගී. ඒකනේ දැන් ඉස්සර අයගේ කාය ශක්තිය වැඩි. උන් ලෙඩ වලට ප්‍රතිරෝධී. විලෝපිකයන්ගෙන් පලා යාම. ඒ වගේ සංසේචන අර වාසිදායක ලක්ෂණ ඔක්කොම ටික තියෙනවා. දැන් ඉතින් අර ටිකක් අර වයසට ගිහිල්ලානේ බඳින්නේ. ඒ බැන්දාම ඉතින් ළමයින්ට උනත් ලෙඩ වැඩි. වර්ධන වේගය අඩුයි. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 20න් 21න් ළමයින් බිහි කරන්න පටන් ගත්තාම අම්මලා ඒක 29 30 වගේ වෙනකොට අර උපරිම මට්ටමකට එනවනේ. දැන් කරන්නේ 30 දිනේ පටන් ගන්නනේ. එතන උපරිම මට්ටමට එන්නේ මේ ආර්ථවභාවයේ කිට්ටු. අර අන්තිම අර ඩිම්බනික අර කැඩෙන බින්දෙන සුළු ඒව තමයි එළියට යන්නේ. ඒකයි වැටි. ඉතින් ඒ හරිය ඩිම්බන ඉපදවීම ඉතින් හරි අසාර්ථකයි. ඒකයි මම කියන්නේ ඒකනේ ඔය ෆස්ට් අය එකේ මේක ඉවරයක් කරන්න කියලා. ඔයාලා ජීවිතේක සෙල්ලම් කරන්න එපා. මම ඒකයි නිතර කියන්නේ ඉතින්. දැන් මේක රිවිෂන් එකේ ළමයිකට ගම ඉතින් දුක හිතෙනවා. මගේ ඩිම්බ පරණ වෙයිද? එච්චර කලබල වෙන්න එපා. ඉතින් මේ අවුරුද්දයිනේ මේ පරක්කු වෙන්නේ. පුළුවන් නම් මේක ඉවර. දැන් ඇත්තම කතාව මේ ඉක්මනට ඉගෙනගෙන මේක ඉවරයක් කරගත්තාම මේක Tamanට ලේසියි. දෙමාපියන්ටත් ලේසියක්, පහසුවක්. එහෙනම් දැන් තාම ඔයාලට මහන්සි වෙන්න වෙලාව තියෙනවා. දැන් ඔක්තෝබර් වල විවාහය කල් ගිය නිසා. මහන්සි වෙන්න වෙලාව තියෙන හින්දා ගෙවල් වල දැන් සැලසුමක් ඇතුව වැඩ කරන්න. දැන් බයෝ වල නම් පාස් පේපර්ස් ලොකුවට අත ගහන්න බෑ. හැබැයි අනිත් ඒ වගේ පාස් පේපර්ස් කරන්න පටන් ගන්න දැන්. ඒ කරන්න පටන් අඩු ගානේ සතියකට දෙකක් තුනක්වත් නිතර කරන්න. එකම පාස් පේපර් එක 3 පාරක් 4 පාරක් කරුණාට ප්‍රශ්නයක් නෑ. ඒ ප්‍රශ්නේ එතකොට මතක් හිටිනවා. මේක අසවල් විභාගය කියලාත් මතකයි සමහර ළමයින්ට. ඕ වගේම තමයි ඕ අනුසාරයෙන්ම තමයි එන්නේ. දැන් ෆිසික්ස් වල එහෙම නැති වෙන එන්න හේතු වෙන එන්න තැනකුත් නෑනේ. කෙමිස්ට්‍රි වලත් එහෙමයි. බයෝ වල දැන් ඉතින් වෙනස් ඇත්තටම. ඒතර ඒකට අපිට මේ පේපර් ක්ලාස් එකෙන් පටන් ගන්නවා ඈ. ඒ ගැනත් මම නිවේදනය දෙනවා දැන්. සියලුම කටයුතු ලැස්ති කරන එද්දි ආවනේ අවුරුද්ද. දැන් ඒක අර ඉක්මනට පටන් ගන්න ඕන. මේ මාසේ අග සතියේ පටන් ගමු. එතන හරි. හරි එහෙනම් ලියමු. මේ මොකද්ද මං කිව්වේ? වයස අවුරුදු 50 පමණ වන විට නැවතීයයි. ඊළඟ තවද